ඔයාලා දන්නවද කරාටි කරන ශිෂ්‍යයන් හඳුන්වන ජපන් භාෂාවේදී භාවිතා කරන වචන ටික නම් ටික. කරාතේ කා. කරාතේ කා කියලා කියන්නේ කරාතේ ක්‍රීඩාව ඉගෙන ගන්න උත්සාහ කරන හෝ ඉගෙන ගන්න හෝ ඕනම කෙනෙක්ට කරාතේ කා කියලා කියන්න පුළුවන්. දෙවෙනි එක සෙයිතෝ. සෙයිතෝ කියලා කියන්නේ ගුරුවරයෙක් යටතේ ඉඳගෙන කරාටේ කරන ශිෂ්‍යයන්. කවුරු හරි ගුරුවරයෙක් ඉන්න ඕනමයි. කොහායි කියලා කියන්නේ පන්තියක ඉන්න කනිෂ්ඨ පුද්ගලයා. කනිෂ්ඨ ශිෂ්‍ය. කනිෂ්ඨ ජූනියර් කියන අර්ථයෙන්. ඊළඟට දේශි වචන ටික බලන්න. දේශි කියලා කියන්නේ හොඳම ශිෂ්‍යයා වෙන්න පුළුවන්. නිකන් හොඳම ගෝලයා, ශක්තිමත්ම එක, අත්වැසිය වගේ යටින් ඉන්න. නිකන් හරියට පන්සල ඇවිත්තියා වගේ. අන්න ඒ වගේ හොඳට ට්‍රේනින් කරන ගුරුවරයාගෙන් පස්සේ ඉමීඩියට්ලි ක්ලාස් එකට හැන්ඩල් කරන, ක්ලාස් එකේ දේවල් කරන එයාට තමයි දේශි කියලා කියන්නේ. ටිකක් හොඳ ශිෂ්‍යයෙක්. ඒ කියන්නේ ඊළඟට දවසක සෙන්පායි කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණේ සෙන්පායි. සෙන්පායි කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාට. ඒක මතක තියාගන්න. කොහායි කියන්නේ කනිෂ්ඨ ශිෂ්‍යයාට. සෙන්පායි කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා. ඒ ගොඩක් වෙලාවට කාලයක් ට්‍රේනින් කරලා ලොකු දැනුමක් තියෙන හොඳ ඕමනාවකින් ට්‍රේනින් කරන ස්ට්‍රොං කෙනෙක්. එයා සෙන්පායි. කුන් කියලා කියන්නේ ඕනම ගුරුවරයෙක්ට තමන්ගේ පල්ලෙහා ඉන්න ශිෂ්‍යයන්ව ආමන්ත්‍රණය කරද්දී ඔහුගේ වාසගමට අගින් පාවිච්චි කරන ගෞරවාන්විත පදේ. මට ඕන කෙනෙක්ට මගේ ශිෂ්‍යයන්ට නමාගට කුන් කියලා දාලා කතා කරනවා. එතකොට මගේ ශිෂ්‍යෝ මම ඔවුන්ට දෙන ගෞරවය මගේ ශිෂ්‍යයන් විදිහට කුන් කියලා නමට දානවා. උදාහරණයක් විදිහට රාජපක්ෂ කුන්.